Hi. Hello Sri Lanka. අපි එන්නයි අපේ අවුරුදු දෙකකට පස්සේ මම දෙකමාරකට පස්සේ මම එකයි අමාරකට වඩා පස්සේ එනවා කියලා කවුරුත් දන්නෙත් නැහැ. අපි යන්නේ අරකේ. එන්න. යාව්. අරකේ. So let's go. ඉතින් මුලින්ම මේ පෙන්නන්නේ අපේ ඇඳුම් ටිකක් ඩොනේට් කරන්න යන වෙලාවක්. මොකද අපි කාලෙක ඉඳලම ඇඳුම් කීපයක් අයින් කරගෙන තිබුණා. අපිට අඳින්න බැරිම නෙමෙයි අපි අයින් කරන ඇඳුම් කීපයක්. ඉතින් ඒ වගේම අපි ලංකාවට එන නිසා අපිට තිබුණ ඇඳුම් ගොඩාක් අපිට තියලා එන්න වුණා. ඉතින් විසි කරනවට වඩා අපිට හිතුණා ඒ ටික මේ විදිහට ඩොනේට් කරොත් තව කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා අපි ඒ වැඩේත් අපි එන්න කලින් දවසක ගිහිල්ලා මේ විදිහට කරා. එතකොට මේ තියෙන්නේ අපි මාසෙකට විතර උඩදී කාබේ කරා අපේ බඩු ටිකක් ලංකාවට එව්වා. මොකද අපි පාවිච්චි කර හිටපු බඩු කිහිපයක් අපිට එවන්න ඕනිකම තිබුණ නිසා අපි ටික මාසෙකට කලින් දැම්මා. ඒ අතරේ අපේ රූම් එකේ තිබුණ ෆර්නිචර්ස් ටිකත් අපි රීසෙල් කරා. මොකද ඒකට හේතුව වුණේ අපි රූම් එක රිලීස් කළා තමයි එනවා කියලා කතා වෙලා හිටියේ. ඉතින් ඒ නිසා අපි ගත්ත ෆර්නිචර්ස් තිබුණේ ඒවා දාලා එන්න තැනක් තිබුණෙත් නැහැ. ඒ හින්දා අපි ඒ ටිකත් රිසෙල් කරලා තමයි ආවේ. එතකොට මේ මට මතක විදිහට අපි එන්න කලින් දවසේ හරි එදා උදේ හරි බොහෝ දුරට එදා උදේ අනේ මන්ද එදා උදේ වෙන්න ඕනි. රූම් එක ඇත්තටම ගොඩක් එම්ටි. අපි මේ අන්තිම ටික ස්පස් කරන ගමන් ඉන්නේ පොඩි චිට් චැට් එකක් දාගෙන. බඩු පැක් කරගන්න එක නම් ගොඩාක් අමාරු වුණා. මොකද ඒකට හේතුව අපිට රූම් එක රිලීස් කරලත් එන්න වෙලානේ තිබුණේ. ඉතින් ඒකත් එක්ක කොහොම හරි වැඩ ටික ඔක්කොම ඉවර වෙලා අද හස්බන්ඩ්ට එන දවසේ කියලා නෑ යට වැඩ තිබුණා එදාත්. ඉතින් මටත් දැන් අර එක්සයිට්මන්ට් එක වැඩි, ස්ට්‍රෙස් එතකොට ඔයත් එක තනියම ඉන්න බෑ කියලා හිතුන නිසා මමත් එයත් එක පොඩක් ඔෆිස් එක පැත්තට ගියා. මේ ඉතින් අපි ලංකාවට යන දවසේ උදේ ලංකාවට යන්න කලින් හස්බන්ඩ් අන්තිමටම වැඩ කරපු දවස. ඉතින් එදාත් ගිහිල්ලා එයාට වද දෙන මම. ඇත්තටම අපි උදේට කන්න කියලා තමයි එළියට බැස්සේ. ඊට පස්සේ ටිකක් මත් මෙතෙන්ට ආපු නිසා අපි කෑම ඕඩර් කරගෙන අපේ බ්‍රේක්ෆාස්ට් එක මෙතන ඉඳලාම ගත්තා. ඉක්මනට වැඩ ටික ඉවර කරලා රූම් එකට ගිහිල්ලා ඉතුරු ටික අස්පස් කරගෙන අපේ ෆ්ලයිට් එක තියෙන ටයිම් එකට යන්න රෙඩි වෙන්න. මේක මේ තියෙන චිකන් ක්‍රසන්ට් එකක්. ඒක මේ මම ගිහිල්ලා පළවෙනි පාර්ට්ම එහෙන් කෑවේ චිකන් ක්‍රසන්ට් එකක්. මම ආපහු ලංකාවට ඉද්දිනුත් චිකන් ක්‍රසන්ට් එකක් තමයි ආවේ. මේ ඉන්නේ අපි ඕකී බබා. අපි කියන්නේ අපි හිටපු ෆ්ලැට් එක ෂෙයා කරගෙන හිටපු පිලිපින් ලේඩි කෙනෙක් හිටියා. එයාට හිටියා පූස් පැටව් කියන්නේ පූසෝ 3 දෙනෙක්. මෙයා ඕකීඩ්, අය ෆ්ලවර් and රොසි. අද කොහොමත් සැටර්ඩේ හාෆ් ඩේ. ඉතින් අපි ඇවිත්ලා ඉතුරු ටික පුළුවන් විදියට ආස්පස් කරගෙන රූම් එකත් ෂේප් එක යාස් කරලා අපි දැන් මේ එයාපෝට් යන ගමන් ඉතින් මේ වෙලාව ගැන කියනවා නම් ඒකත් ටිකක් අමුතු ෆීලිං එකක් ආපු වෙලාවක්. මොකද අවුරුදු මම 2023 ගියාට පස්සේ 2025 තමයි ආයෙම මේ ආපහු ලංකාවට එන්නේ. මික්ස් ෆීලිංග්ස් තිබුණේ. ඉතින් අපි එයාපෝට් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි දැන් මේ ආවා මේ හස්බන්ඩ්ගේ හිතවත් කෙනෙක්.
ඉතින් අපිට එයා ගොඩක් හෙල්ප් කරා. එයාගේ කම්පැනි එක ඇත්තටම ගොඩක් හෙල්ප් කරා එයාපෝට් එකට ඇවිත්ලා පොඩි ටික පොඩක් එහෙම කරගන්න. ඉතින් ඔන්න දැන් අපි ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මම මේ වීඩියෝ එක දාන්නේ මට වීඩියෝ එකක් විදියටම තමයි. මොකද මම එන එකක් වීඩියෝ එකක් දැම්ම එක ගොඩාක් අය බලලා තිබුණා. ඉතින් අපි දැන් මේ ඉන්නේ ඔක්කොම වැඩ ටික ෂේප් කරගෙන ක්ලියර් කරගෙන duty free duty free එකේ ඉතින් මට නම් එහෙම ලොකු දෙයක් තිබුණේ නැහැ ගන්න. ලස්සන බොටල්ස් බල තමයි හිටියේ. බලන්න මේ වගේ හරියම ලස්සනයි. ඇතුලේ තියෙන දේවල් නේ මම කියන්නේ බොටල්ස් ටිකේම හරියම ලස්සනයි. හරියම යුනික් ඩිසයින්ස් ටිකක් තිබුණා. ඉතින් මම වැඩි දැකලා නැහැ නේ නිසා මම ටික බල හිටියා. මෙතන මේ අපේ අම්මත් එක්ක මම කෝල් එකක ඉන්නේ. ඉතින් අම්මා මේ අහන්නේ අවත් දෙන්නේ ඇයි දැන් මොකද මම කියලා තිබුණේ ළඟදිම එනවා කියලා. මොකද මේ මට ඒගොල්ලන්ව සර්ප්‍රයිස් කරන්න හිතුණාට අර එකපාරටම ෂොක් වෙයි කියලා හිතුණා. ඒත් එක මම කිව්වා ඉස්සරහට එනවා කියලා. ඉතින් අම්මා මේ ඒකෙන් තමයි හාර අහන. මොකද අම්මට පොඩි සැකයක් තිබුණා අපි ජූන් වල මුල එයි කියලා. අපි මේ යන්නේ මැයි 24 වෙනිදා. ඉතින් අම්මා කීයටවත් හිතන්නේ අපි අද එනවා කියලා. ඉතින් ඒ ගැන තමයි මම පොඩක් කී ඉන්නේ. අපේ ෆ්ලයිට් එක සලාම්මයා. ඉතින් මීල් දෙන්නේ නැති නිසා අපි හිතුවා ෆ්ලයිට් එකට එන්න කලින් එයාපෝට් එකේ මොන හරි කාලා එනවා කියලා. ඒ වෙලාවේ බඩගින්නක් තිබුණේ නැහැ. හැබැයි පස්සේ බඩගින්න එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි බඩ දෙයක් ගත්තා. අපිට ටයිම් තිබුණා. හැබැයි පස්සේ බලද්දි ගොඩක් ෆ්ලයිට් එකට අපි පරක් වෙලායි කියන දන්නේ මේ ටිකක් කලින් අනවුස්මන්ට් එක දුන්නා. ගේට් ක්ලෝස් කරයි වගේ තේ නිසා අපිට අටක් ගාලා දුවගෙන ගියා. මම ගොඩාක් අයට හරි ප්‍රශ්න ආවා බෑග් වල වේට් එකට. අපේ කිලෝ 4ක් වැඩි වෙලා තිබුණා. හැබැයි මොකක් හරි වාසනාවකට අපිට ගොඩක් ෂේප් වුණා එදා. ඉතින් අපේ ෆ්ලයිට් එක ආවා. මස්කට් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ අපි ඉතින් ෆ්ලයිට් එකට නැගින්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ අතර චුට්ටක් වටපිටාව පෙන්නුවා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් කියන්න මුතු ගානේ අපිට ෆ්ලයිට් එක තිබුණේ මට මතක විදියට 10 ගානකට. ඉතින් ෆ්ලයිට් එකේ ලොකු දේවල් බලන්න නම් බැරි වෙයි කියලා හිතුණා. මොනම වැඩේ අපි සලාම්මයා ටිකට් බුක් කරලා සලාම්මයා ෆ්ලයිට් එකට ආවට තිබුණේ ෆිට්සයා එක තමයි අපි ආවේ. මගේ ෆිට්සයා සෙකන්ඩ් එක්ස්පීරියන්ස් එක මේ ඔයගොල්ලන්ට පේනවනේ සලාම්මයා කිකරු එකකුත් හිටියා ප්‍රෝ එකේ කීප දෙනෙකුත් හිටියා. ඉතින් මම දන්නේ ඒගොල්ලෝ එකතු වෙලා කොහොමද ඒක කරන්නේ කියලා. හැබැයි ගොඩාක් හොඳ එක්ස්පීරියන්ස් එකක් නැහැ මට ෆ්ලයිට් එකේ. ඒ අතරේ බලන්නකෝ වෙලාව 11:11ටත් මම හිතන්නේ නෑ 11:11ට ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරලා නෑ මම හිතන්නේ. ඔව් දැන් තමයි මේ කරන්නේ. ඊපාර ලංකාවේ ඉඳලා එනකොට දැනෙන ෆීලිං එක නම් අද ටේක් ඔෆ් කරද්දි මට දැනුනේ නැහැ. මම ජස්ට් බලාගෙන හිටියා එච්චරයි. හැබැයි ලංකාවේදී එදා එනකොට දැනෙච්ච ෆීලිං එක නම් මට තාමත් මතක් වෙනවා. නිකන් මේක තමන්ගේ තැන දාලා යනකොට දැනෙන හැඟීම ඒක අපි හැමෝටම තේරෙනවනේ. ඉතින් ඊට පස්සේ මම බැලුවා මගේ මම ඒ දවස්වල බල හිටපු කොරියන් ඩ්‍රාමා එක. ඇත්තටම මේගොල්ලන්ගේ එහෙම ෆැසිලිටිස් මොකුත් තිබුණේ නැහැ. ඒ නිසා මම කලින්ම මේක ඩවුන්ලෝඩ් කරගෙන ආවා. එනමක බලනවා කියලා හිතාගෙන. අපිට මීල් ලැබුණේ නැහැ. ඒක කොහොමද ඉන්ක්ලූඩ් වෙලා තිබුණේ නැහැ ටිකට් එකට. එතකොට මේ ෂවර්මා එක ඇත්තටම මෙහෙම ගන්න එක කිසිම රහක් නැති ෂවර්මා එකක්. ෂවර්මා මම ඕනේ තරම් කාලෙක තියනවා හින්නකොට. හැබැයි කිසිම රහක් නැහැ මේකේ. මම දන්නේ ඇයි කියලා. මේක 1.5 නෝමන් රියල් වලින් මේකේ ගාන මට මතක නැහැ. මේ දෙක ගත්තේ අර පොඩක් ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ නිසා. මේ තියෙන්නේ සීට් බෙල්ට් එක දාගෙන ඉන්න කියලා තියෙන සිග්නල් එක.
අපේ ගමන පැය 4:00මාරෙන් කොහොමත් පැය එකහමාරක්වත් අඩුම ඇට්ලිස්ට් පැයක්වත් අපි සීට් බෙල්ට් දාගෙන ඉන්න ඇති. උඩදී පොඩක් බය හිතනවා වගේත් වුණා. මොකෝ හුළඟත් එක හරිම අමාරුවෙන් වගේ ආවේ ෆ්ලයිට් එක. ඉතින් මේක ඉතින් අර මැන්ඩටරි මිරර් සෙල්ෆි එක වගේ වොෂ්රූම් ගියපු වෙලාවේ පොඩක් ගත්තේ රිෆ්‍රෙෂ් වෙන්න. අපි ආවේ රෑ නිසා එළිය කිසිම දෙයක් පේන්නේ නැහැ. හැබැයි හරි දුකයි. මොකද මම හරි ආසයි ඒ පේන views බලන්න. හැබැයි ඉතින් දැනගෙනම ආවෙමකෝ අපි ලෑන්ඩ් කරාදිත් පාන්දර 4යි ගානක් වුණා ලංකාවේ වෙලාවෙන්. ඉතින් අර උඩදී චුට්ටක් පොඩක් බය වගේ හිතුණා. මොකද මේ හරිම හුළඟ තිබුණා. දැන් අපි මේ ලංකාවේ මම හිතන්නේ ලංකාව අපිට පේනවා හරියට මේ දැන් මේ වීඩියෝ එකෙන් පේනුනේ නැතුණාට ඇත්තටම බලද්දි ටිකක් පේනුණා. මට හරි ප්‍රශ්නයක් තිබ්බා මේ මොකද මේ හැමතැනම ලයිට් නිවි පත් වෙන්නේ කියලා. මට ඇත්තටම මේක ලෝට අයිඩියා එක ගියේ නෑ ඒ වෙලාවේ. පස්සේ තමයි මිටරුනේ අර මේ අපි යනකොට අර ගස් අස්සෙන්නේ ලයිට් එක පේන්නේ එකම ලයිට් එක ගස් අස්සෙන් පිනිපිනි තමයි යන්නේ. මොකද අපි අපිට හිමින් යන වගේ පේනනට හිමින් නෙවෙයිනේ අපි යන්නේ. එතකොට තමයි අර ලයිට් නිවිපත් වෙනවා වගේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි ලෑන්ඩ් කරා. එහෙන් ටේක් ඔෆ් කරාදී දැනෙච්ච නැති ෆීලිංග්ස් හැම එකක්ම මෙතනදී දැනුණා. ඇස්සන කඳුළු පිරුණ ඇත්තටම ඒක අපි එක්ස්පෙක්ට් කරන දෙයක් නෙමෙයි. හැබැයි ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඕනම කෙනෙක් අපේ රටෙන් වෙන රටක ඉඳලා අවුරුදු ගණනකට පස්සේ එනකොට මේ ෆීලිං එන එක මේ විදිහටම අනිවාර්යෙන් සමහරට මීටත් වඩා දැනෙනවා ඇති. ඒක මම එක්ස්පීරියන්ස් කරා මේ වෙලාවේදී. මොකද මම රටින් පිටේ ඉඳලා මේ විදිහට ගොඩක් කල් ඉඳලා මේ විදිහට පළවෙනි වතාව මේක. අනේ ඉතින් කොච්චරනම් දවස් ගන්නද මේ දවස මේ විදිහට එනකල්. ඇත්තටම මෙතනදී මගේ ඇස්වලට කඳුළු ගොඩාක්ම ඇත්තම නෝ මොකෝ ඒක මාර විදිහට ෆීල් වුණා. ඇත්තමයි අපි ආවේ වෙසක් මාසෙනේ. වෙසක් නම් ඉවර වෙලා. හැබැයි මේ හැමතේම අපිට මිස් වෙච්ච දේවල් වෙසක් කුඩු හැමදේම. ඉතින් අන්න 4:20යි අපි එතනින් එනකොට. ඊට පස්සේ අපි යන්න ඕනේ බෑග්ස් ටික කලෙක්ට් කරගන්න. අපේ බෑග්ස් එන්නේ චුට්ටක් හිතුවට වඩා පරක් වුණා. ඉතින් මම ඉඳගත්තා හෝල් එකත් හොඳටම රීතන නිසා. ඊට පස්සේ මේ විදිහට එක එක බෑග්ස් හිමිට ආවා. ඒ අතරේ අපිට පොඩි අකරතැබ්බෙකුත් වුණා. මේ ටික එකතු කරගෙන හිමීට යනකොට රැන්ඩම්ලි පොලිස් නාකෝටික් එකෙන් ක්වෙස්චන් කරා අපිව. ඇත්තටම මාව. ඊට පස්සේ ඒගොල්ලන්කෝ අපිට බෑග් ටික චෙක් කරන්න ඕනි කියලා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට අපි බෑග්ස් ටික බලන්න දුන්නා ඔක්කොම ටික. ඊට පස්සේ තමයි අපිට ආයෙ එළියට යන්න පුළුවන් වුණේ. එතනින් පොඩක් අර ෆීලිංග්ස් ටික ස්පොයිල් වුණා මන්දා. හැබැයි ඒගොල්ලන්ට අපි අනිවාර්යෙන් ඒගොල්ලන්ට හෙල්ප් කරන්න ඕනේ. ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එක සහ අපි අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඒ හෙල්ප් එක කරන්න ඕනි. ගහක් කොලක් නැති රටක ඉඳලම ඇවිල්ලා බලන්න ඕනේ මේ වගේ වීව් එකක් දකිද්දි දැනෙන හැඟීම. ඒක නම් කියලා නිම කරන්න බෑ. මේ කහ පාට ගස් කොළන් පාර දෙපැත්තේ වැටිලා තියෙනවා දකිද්දි ඒක මාරම හැඟීමක් හිතට දැනෙන්නේ. අපිව ගන්න ආවේ හස්බන්ඩ්ගේ අයියා. ඉතින් අපි මුලින්ම ආවේ හස්බන්ඩ්ගේ අම්මවයි තාත්තවයි බලන්න. යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් වගේම පටිපණුවන් ශරීරගත වීම බලස්වා ගන්න හැකි බව
ඔන්න කාලෙකට පස්සේ කුරුණෑගල වැව රවුම අම්මෝ දැකපු කාල. ඉතින් මම මේ යන්නේ දැන් මගේ අම්මවයි අප්පච්චිවයි බලන්න. ඒගොල්ලන් ඉන්නේ මගේ අයියාගේ ගෙදර. ඉතින් ඒ නිසා අපි දෙන්න මේ දැන් යන ගමන් ඉන්නේ. කිසිම කෙනෙක් දන්නේ නැහැ මම එනවා කියලා. ඉතින් අපි අයියාගේ ගෙදර චුට්ටක් ඉස්සරහින් එහාට මෙහාට ගියා. මොකද මේ එහෙ ඉන්න පොඩි බලු පැටියෙක්. ඉතින් යමාව අඳුරන්නේ නැති නිසා හපයිද කියලාත් බය හිතුණා. ඉතින් එකපාරටම කඩාගෙන බින්දගෙන යන්න බෑ. ඒ නිසා පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහින් බැලුවා. ඒත් කවුරුත් අපි දැක්කේ නෑ. මම දන්නවා එදා අයියා ගෙදර කියලා. පීරිත දවසක ගියේ කෝල් කරලා කිව්වා කුරියරකින් එනවා මම පොඩි බඩු පාර්සල් එකක් එව්වා අම්මට දෙන්න කියලා. ඒ නිසා දැන් එයි පොඩ්ඩක් ගේට් එක ළඟින් කතා කරලා ගන්න කියලා. ඉතින් එයා කීයටවත් හිතන්නේ නැහැ අපි තමයි එන්නේ කියලා. ඉතින් එහෙම කියලා තමයි අපි ගියේ අපලට. අයියයි පුතයි තමයි ගේට් එක ගාවට ආවේ. මං හිතන්නේ අයියට හිතාගන්න බැරි වුණා මොකද මේ වෙන්නේ කියන එක පාරටම. ඉතින් මෙතනින් මම චුට්ටක් කතා කරන්නම්. අවුරුදු ගානකින් එයාලව දකිද්දි දැනෙන හැඟීම හරිම අමාරුයි. අම්මයි අප්පච්චි හිටියට වඩා ගොඩක් වයසට ගිහිල්ලා දැක්කට වඩා වෙනස් වෙලා. හරි අපිට දැන් ෆෝන් තියෙනවා අපි කතා කරනවා වීඩියෝ කෝල්ස් කරනවා එක හරි. හැබැයි ඇත්තටම දැනෙච්ච හැඟීම ගොඩාක් අමාරුයි ඒක. මෙතන තව නැහැ අපේ බබාලා ඒගොල්ලන් නැහැ. මං හිතුවේ වීඩියෝස් වල ඇති කියලා. හැබැයි මේ වෙලාවේ වීඩියෝ කරගන්න සියයක් තිබ්බෙත් නැහැ මට. මේ අපේ චූටි අයියලා ගෙදර මම යන වීඩියෝ එකේ තිබ්බේ අයියා තමයි මාව එයාපෝට් දීලා දැම්මේ. එතකොට අද වෙති අයියා ලංකාවේ නැහැ. ඉතින් මේ මගේ චූටි බච්චෝ මං ආවේ. ඇත්තටම තනි වෙලානේ. කවදද? නෑ මගේ ගැහුවා. කවද දෙන්නේ? මංකෝ දැන් නංගිගේ දත් නෑ නේ. මං හිතුවේ නෑ මේ ඒ කියන්නේ දැන් එන ගමන් කියලා හිතුවේ නෑ. ඒ කියන්නේ ඊයේ හරි ඇවිල්ලා එන්න තිබුණේ. ඊයේ රෑගෙන් ආවේ. අයියේ කොහමද? හෙලෝ අයිනද? අයින කොහමද? අයිනද කරන්නේ? මෙයා හඬව කොහොමද ආවේ අනිත් නිකන් ඔයාගේ ආයෙත් මම හම්බුණා. ඔයාලා ගාන කිව්වා. පොඩ්ඩක් වීඩියෝ කෝල් එකක් කරමුද? හා. පොඩ්ඩක් ඉන්න ඇක්සෙප්ට් කරන්න බෑ. හායි බෑ. මේ ඉන්නේ මම. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. පොඩ්ඩක් ඉන්න. දෙන්න. ඔව් මම.
අන්දරනවද? දැන් මේ එන ගමන්. ඉතින් ඔන්න ඔහොම තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. දුක සතුට මිශ්‍ර වෙච්ච හැඟීම් ගොඩාක් එක්ක අන්තිමට අපි ලංකාවට ආවා. ඇවිල්ලා මේ වීඩියෝ එක දාද්දි නම් ටිකක් කල් ඉතින් එහෙනම් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. මේ අන්තිමටම මම බලන්න යන්නේ මගේ ඕනේ පිස්සු වැඩකට උදව් කරන මගේ යාළුවා. එහෙනම් ගිහින් එන්නම්. බයි. Are you happy? Oh, no, 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 no. Yeah.